මේ වියලේ නියම් වටකොළු කරලක්. අපි බලමු මේකෙන් අපි මේ පොත්ත අයින් කරන විදිහයි බීජ ටික ගන්න විදිහයි. මේ වගේ බීජ ප්‍රමාණයක් එක කරලක තියෙනවා. වෙලාවකට අපිට මේ අට 200ක් විතර වගේ ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන මේ පොත්ත ඉවත් කරගන්න එක. ඊළඟට අපි මුළු තැනකට අවශ්‍ය උපකරණයක් තමයි මේකෙන් අද අපි හදන්න යන්නේ. මේ වගේ අපි කතරෙන් මේ විදිහට කපලා මැද අයින් කරගන්නවා. මැද අයින් කරගන්න කොටස තමයි අපි මේ උපකරණයට අවශ්‍ය වෙන්නේ. අපි දැන් වලම් ටිකක් හොදන්න ඉතිස්සෙම කම්බි වලින් ඒ වගේ දේවල් ගන්නේ ප්ලාස්ටික් ඒවා වගේ. ඊට වඩා අපිට මේක ස්වභාවයෙන් හම්බ වෙන එකක් නිසා හරිම ලේසි හදා ගන්නත් ලේසි. මැද කොටස මේ වගේ එනවා. ඉතින් මේ වගේ කෑලි කීපයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට දැන් අපි වලම් ටිකක් හොදන උපකරණය හදන්න යන්නේ. මේ වගේ අරගෙන මේ හොඳට වේලිලා තියෙන නිසා අපිට ලේසි ඒ රවුමක් කරගන්න. නයිලොන් නූලක් වගේ දාපු ඉදි කටුවකින් මේ වගේ මේක තද්දට මහ ගන්න ඕනේ. පොඩි භාජන හොදන්න නම් මේ වගේ පොඩි එකක් හොඳයි. ලොකු භාජන හොදන්න නම් ආයෙත් අපි මේකට මේ වගේ මුට්ටු කරලා ගන්නවා. ඒක අපි පැත්තකින් තියමු. මේ වගේ එකක් තමයි මේ හදලා තියෙන්නේ. මේ බලන්න මේක අපිට වලම් ටිකක් හොදන උපකරණයක්. වැටපොළු කෙන්දි වැටපොළු කරලේ. අපි බලමු මේක වතුරට දාලා බලමු. වතුරට දැම්මහම මෙන්න මේ වගේ මේක පොඟව ගන්න පුළුවන්. බලන්න පෙවුනට පස්සේ ඊට පස්සේ පුළුවන් අපිට මේ වගේ භාජන පිරිසිදු කරගන්න පුළුවන්. මේක මාස දෙකක් විතර වගේ පාවිච්චි